මේ තමයි අපේ YouTube channel එකෙන් ගේන දෙවනි vlog එක. ඉතින් මේ vlog එක ඇවිල්ලා අපේම region 4 එකේ ලියෝස් එකතු වෙලා සංවිධානය කරපු අවුරුදු උත්සවයට කොළඹින් යන C1 ලියෝස් ලගේ යනකොට එනකොට ඉවෙන්ට් එක ඇතුළත වෙච්ච දේවල් වල චූටි රීකැප් එකක් ගැන. අයියාරුවනේ මුළුගොඩ අලිසන් අඳිනවා ඉන්නේ. පිළිමතලාවට ඇවිල්ලා සරන් අඳිනවා. අයියාරුවනේ බකට් එකක් කොන්න ගිහින් ඉන්න. උගල් 10ක් වෙන්නේ. ඉතින් අපි දැන් ඉල්ලලා සරන් අඳිනවා කොල්ලෝ එමු සරන් අඳිනවා. අතන සරන් අඳින්න කියලා දෙනවා. ඊට ඒකෙන් ඉවෙන්ට් එක පටන් මේ වගේ කරයෝකාගෙන හිටිය සරන් ටික හරියට ඇඳගෙන අපි ගියා අපේ ඉවෙන්ට් එකට. මේ ඉන්නේ හැමදාම ලස්සන වීඩියෝ එකක් ගද්දි මැද්දෙන් පයින් මෝඩ දිස්ස. මොන හරි කියපන් මැද්දට එනවනේ. ලියෝස් සමාජයේ විසින් දිස්ත්‍රික්කයේ විසින් අපි ඉතින් අද නුවර අපි ආවා කල්මඩුල්ල ප්‍රදේශයට. කල්මඩුල්ල නෙමෙයි කොහෙද? කොහෙද යමු කල්මඩුල්ල. කලබගැලේ. නිසල්ලයි ඔයා කියන්නේ ඇයි තෝරගත්තේ කියලා මේ නුවරම? නුවර තෝරගත්තේ අන්තිම අවස්ථාවට නුවරට එන්න ගිහින් ආයෙත් එහාට ඊළඟ අවුරුදු ඉඳන් අපි විසිට් එකකට එනවා. නුවරත් එක්ක සම්බන්ධ වෙන අංජන්න දින මම දන්නේ නැහැ. නමුත් නුවරත් එක්ක අපි ඉතින් අවසාන වෙලාව ටෙම්පරරි එහෙම තියෙන්නේ. මේ විසිට් එක ඉදිරියේ ඒ තරම් නුවර තෝරගත්තේ. ආවද ගියා. මට ඒක කිසි සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ සල්ලි ගොඩක් තියාගෙන ඉන්නවා. ඔයා කොහොමද ඔච්චර ආදායමක් හම්බ කරේ? රෙජිස්ට්‍රේෂන් ටේබල් එකෙන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා ලස්සන ගැමි ගෙදරක්. ඉතින් මේ ගැමි ගෙදර ඇතුලේ අවුරුදු කෑම වලින් පිරුණු කෑම මේසයක් ලස්සනට ඒගොල්ලෝ රෙන්ජ් කරලා තිබ්බා. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු පටන් ගන්න අපි මුලින්ම කළේ කිරීතිරවීමේ චාරිත්‍රය. කිරීතිරවීමේ චාරිත්‍රයෙන් පස්සේ අපි ආවේ එතන හිටපු හැමෝම වගේ බලාගෙන හිටපු ආහාර අනුභවයේ චාරිත්‍රයට. ඉතින් මෙතනදී අපේ ගෙවල් වල වගේ ආහාර අනුභවයට කලින් කැම මේසෙ තියෙන පොල් තෙල් පහන පත්තු කරලා තමයි අපි හැම දෙයක්ම පටන් ගත්තේ. කැම්මේසි වැඩ ටික ඉවරුනාට පස්සේ අපි අපේ ජන ක්‍රීඩා ටික පටන් ගත්තා. ඩිස්කෝප් එක දාන්න බෑ. නෑ ඩිස්කෝප් එකේ රෝහිත් ශර්මා
ඉතින් මෙහෙම තමා අපේ ලියෝස්ලා පැණි බඹර කරේ. අපේ අන්තිම තරගයක් වුණ අවුරුදු කුමාරිය සහ කුමාරයා තේරීමේ තරගයෙන් අපිට පුළුවන් වුණා අපි හිතුවත් නැතිවේ ලස්සන ටැලන්ටඩ් කුමාරයා සහ කුමාරියා ටිකක් හොයාගන්න. ඔන්න ඔය විදියට තමා අපේම රීජන් 4 එකේ ලියෝස්ලා සංවිධානය කරපු ලියෝ අවුරුදු නෑගම් 2025 ඉවර වෙලා යන්නේ. මං හිතනවා අපිට ආයෙත් දවසක මේ වගේ හම්බෙලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි කියලා. මම ලියෝ සමිඳා. किसी दिन कदी ඔබ හට ආදරේ නැති දෝ